කුණු ගහනවා ඔය පුතාලා දන්නවනේ. ඇස්සක් එනකොට ඈ පුතේ. ඔව්. එතකොට බොරවනෝනේ ඔයාලා බය වෙනවනේ. ඉතින් යාළ ගෙදර ඉන්න යාළ කියනවා දර ටික ගෙට ගමු කියලා. වහිනකොට තෙමෙනවනේ. ඉපේ දාන්නේ දරනේ ඉස්සර. එතකොට දර ටික තෙමෙන හින්දා කියනවා අක්කේ දර ටික ගෙට ගන්නේ මූරේ පොද වැටෙනවනේ කියලා. ඊට පස්සේ ඉස්සර වතුර තියෙන්නේ කලගෙඩිය බොන්න. දැන් නම් ටැප් එකකින් අපි ගන්නෙ. ඉස්සර කලගෙඩිය වල ගෙදර වතුර තියාගෙන ඉන්නේ බොන්නේ. ඉතින් වතුරක් ඉවරයි කලගෙඩියේ අනික ලිඳට යමු කියලා කියනවා. හරිද? ඒ වගේම තමයි දැන් අක්කේ වී පැදුරක් එළියේ වී වනලා. මිදුලේ වී වනලා වී කොටලා තමයි අපි බත් කන්න ආල් හොයාගන්නේ නේද? පුතේ දන්නව නේද? එතකොට දැන් වී පැදුරක් එළියේ වනලා. අරයා කියනවා අකුලා ගෙට ගම්මු කියලා කියනවා. දැන් වහින්න එන්නේ. පරවල වෙලා වැහිවල අකුල් ඇවිල්ලා උලන් ඇවිල්ලා විදුලියේ කොටාගෙන එන්නේ හෙළ හඳ පැතිරීගෙන එනකොට වහින්න එන නිසා අම්මා කුඹුරේ ඉඳලා එනවා. ඇහෙනවද? අම්මා තරනාගෙන එන්නේ මල්ලි තවම කුඹුරේ. අම්මා නාගෙන එන්නේ වෙලේ ඉඳලා එන ගමන්. මල්ලි තව වැඩ කුඹුරේ. ඒකයි මේ කියන්නේ. අම්මා තරනාගෙන එන්නේ මල්ලි තවම කුඹුරේ. එතකොට ගෙදර ඉන්නවා චූටි නංගියේ. චූටි නංගියේ ගෙදර ඉන්නවා. හරිද පුතේ? චූටි නංගියේ ඉන්නවා ගෙදර. ඉතින් මේ නංගි දැන් අඬනවා. අම්මත් නෑ අනිත් අයත් නෑ මේ නංගි අඬනවා. එතකොට අර අක්කා කියනවා නංගි සුදෝ මගේ අඬන්න එපා. අම්මා අනික දැන් එවි. නංගියෝ අඬන්න එපා. අම්මා දැන් එනවා. නංගියෝ අඬන්න එපා දැන් අම්මා එනවා. මේ නංගි අනන්නේ ඇයි? ගොරෝන සද්ද ඇහෙනවනේ. ගොරෝන සද්දෙට නංගි බයයි. එතකොට බිල්ලෝ වේ ඔය ගොරවන්නේ ආසෙන් නාදේ. නංගිගේ බය නැති කරන්න කියනවා ඔය ගොරවන්නේ බිල්ලෝ නෙමෙයි. ගොරෝන ඇහෙන්නේ බිල්ලෝ නෙමෙයි. ආකාශේ හෙන වල සද්ද ඇහෙන්නේ කියලා මේ අක්කා කියනවා මේ චූටි නංගිට. සුලම් තදයි විදුලියද කොටයි එන හඳ පැතිරෙයි මා බලාකුලා කරන්නේ. තේරුණාද වැස්ස වෙන දේවල්? අර ගෙදර චූටි නංගියම නැහැ කියලා අම්මා ගිහින් නාගෙන එනවා. මල්ලි තාම කුඹුරේ වැඩ, තාත්තා කුඹුරේ වැඩ. එහෙම එකක් තමයි මේ ගීතේ කියවෙන්නේ. ඇත්ත ඒවා ගැන කියලා කියන්න සින්දු. අනේ